අයිබෝවන් වෙල්කම් ටු CNS කොක්ටේල් ෂෝ. මේක මගේ දෙවැනි වීඩියෝ එක. ඇත්තටම මගේ බලාපොරොත්තුව තිබ්බේ දෙවැනි වීඩියෝ එකෙන් මගේම කියලා සිග්නේචර් කොක්ටේල් එකක් හදන්න. හදලා ඒක කොහොමද හදන්නේ, මොනවද මම ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ඒ නොලෙජ් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි ඊට කලින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. මොකද ඒ හදන්න යන කොක්ටේල් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් ඕගොල්ලොත් එක්ක කතා කරා නම් හොඳයි කියලා. ඒ ගැන මගේ තියෙන නොලෙජ් එක ඕගොල්ලොත් එක්ක බෙදාගත්තා නම් හොඳයි කියලා. ඒ හින්දා තමයි මම මේ දෙවෙනි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මොකද්ද මේ ඉන්ග්‍රීඩියන්ට් එක. ඇයි මම මගේ ගැන කතා කරන්න කියලා. හරි, මොකද්ද මම මේ කතා කරන්න යන ඉන්ග්‍රීඩියන්ට්? මොකද්ද මේ මට අවශ්‍ය මගේ සිග්නේචර් කොක්ටේල් එක අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් එක? ඇත්තටම මේක ඇල්කොහොලික් බෙවරේජ් එකක්. කොමන් ඕගොල්ලන්ට බාහික කියන්නේ හොටෙල් එකක බාහික හරි රෙස්ටොරන්ට් බාහික හරි කොමන්ලි මේක ඇල්කොහොලික් බෙවරේජ් එක දකින්න පුළුවන්. හුඟක් කොක්ටේල් වලට මේක යූස් කරනවා. ඒකේ නම තමයි වර්මවුත්. වර්මවුත් කිව්වට පස්සේ බාර්ටෙන්ඩර්ස්ලා නම් මේක දන්නවා මොකද්ද කියලා. හැබැයි නොදන්න කට්ටියත් එක්ක මගේ නොලෙජ් එකයි ඔයගොල්ලෝගේ නොලෙජ් එක ෂෙයා කරගන්න එක තමයි හොඳ. ඒ හින්දා තමයි මම මේ ගැන කතා කරන්නේ. එහෙනම් අපි බලමු වර්මවුත් කොහෙන්ද ආවේ, මොන වගේ ඩ්‍රින්ක් එකක්ද, මොකද්ද මේකේ හිස්ටරිය, ඒ වගේම කොහොමද මේක යූස් කරන්න කියලා. ඔව්, වර්මවුත් මේ වර්ඩ් එක, ඒ කියන්නේ වර්මවුත් කියන වර්ඩ් එක ගත්තොත් මේක ඇත්තටම ෆ්‍රෙන්ච් ප්‍රොනවුන්සියේෂන් එකක් කියන ජර්මන් වර්ඩ් එකක්. ඒ කියන්නේ මේක ඉංග්‍රීසි වල වෝම්වුඩ් කියන එක. හැබැයි ෆ්‍රෙන්ච් ප්‍රොනවුන්සියේෂන් එකක් එක්ක යන ජර්මන් වර්ඩ් එකක්. වෝම්වුඩ් කියන්නේ ඇත්තටම වර්මවුත් හදන්න ගන්න මේන් බොටැනිකල් ප්ලාන්ට් එකක්. ඔව්, මේකේ තවත් නමක් තමයි ආටිමිෂියා ඇබ්සිනිතම් කියන්නේ. ආටිමිෂියා ඇබ්සිනිතම් මේ ප්ලාන්ට් එක ඇත්තටම වර්මවුත් හදන්න විතරක් නෙමෙයි, ඇබ්සින්ත් කියන ඇල්කොහොලික් ඩ්‍රින්ක් එකක් හදන්න ගන්නවා. හරි, එහෙනම් අපි බලමු මේ වර්මවුත් කියන ඇල්කොහොලික් බෙවරේජ් එක කොහෙන්ද ආවේ කියලා. ඇත්තටම මේක 18 වෙනි ශතවර්ෂයේ ඉතාලියේ ටුරින් කියන සිටි එකෙන් තමයි හොයාගත්ත කියලා සඳහන් වෙන්නේ. මේක හොයාගත්ත පුද්ගලයාගේ නම තමයි ඇන්ටෝනියෝ කාපානෝ. ඇන්ටෝනියෝ කාපානෝ කියන නමෙන්ම උඩට සඳහන් වෙනවා කාපානෝ කියලා මේ වර්මවුත් හදන බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවා. මේ ඇන්ටෝනියෝ කාපානෝ 1786 දී තමයි මේ වර්මවුත් කියන ඩ්‍රින්ක් එක හොයාගත්ත කියලා කියන්නේ. මුලින්ම හොයාගත්ත වර්මවුත් ඩ්‍රින්ක් එක තමයි ස්වීට් වර්මවුත් කියන එක. ඉතින් මම ස්වීට් වර්මවුත් කොහොමද හදන්නේ කියලා පස්සේ කියලා දෙන්නම්. එතකොට මේ ඩ්‍රයි වර්මවුත් එක කොහෙන්ද ආවේ? ඇත්තටම මේ ඩ්‍රයි වර්මවුත් එක ආවේ ෆ්‍රාන්ස් වලින්. මේ ෆ්‍රාන්ස් වල 1813 නොයිලි ජෝෂප් නොයිලි කියන පුද්ගලයා විසින් හොයාගත්තා කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා ඔය නොයිලි කියන නම ඇහුවට පස්සේ දන්න කට්ටිය දන්නවා ඕකේ වර්මවුත් බ්‍රෑන්ඩ් නේම් එකක්, වර්මවුත් හදන බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි ඔය නොයිලි ප්‍රැට් කියන්නේ. ඉතින් ඔය කාපානෝ නොයිලි ප්‍රැට් කියලා බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් සර්ච් කරලා ඕගොල්ලෝ බලන්න, හොයලා බලන්න මේක මේ කොහොමද මේගොල්ලෝගේ ඉතිහාසය මොකක්ද කියලා. වර්මවුත් කියන්නේ ඇත්තටම වයින් වර්ගයක්. එතකොට මේ වයින් කැටගරි එකට අයත් වෙන ඩ්‍රින්ක් එකක් තමයි මේ වර්මවුත් කියන්නේ. එතකොට වර්මවුත් කියන ඩ්‍රින්ක් එක අයත් වයින් කැටගරි එකේ නම තමයි ෆෝටිෆයිඩ් කියන්නේ. ෆෝටිෆයිඩ් ඩ්‍රින්ක්. ඒ කියන්නේ මේ වර්මවුත් හරි නැත්තම් තව තියෙනවා මාර්සෙලා, ෂෙරි, පෝට් කියන මේ හැමදේම මේ ෆෝටිෆයිඩ් වයින් කැටගරි එකට අයත් වෙනවා. එතකොට මේ ෆෝටිෆයිඩ් වයින් හදන්නේ කොහොමද? ඇත්තටම සිම්පල් විදියට කිව්වොත් එහෙම ෆෝටිෆයිඩ් වයින් හදන්නේ වයින් ස්පිරිට් එකක්. ඒ කියන්නේ වයින් වර්ගයක් අරගෙන මේකට ඩිස්ටිල් කරපු බෙවරේජ් එකක් එකතු කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කොමන්ලි, ඒ කියන්නේ වැඩිපුරම භාවිතා කරන්නේ බ්‍රැන්ඩි. ඉස්සෙල්ලා සඳහන් කරා වර්මවුත් කියන්නේ වයින් කැටගරි එකට අයත් ඇල්කොහොලික් බෙවරේජ් එකක් කියලා. එතකොට අපි හැමෝම දන්නවා වයින් හදන්න ගන්න ඇත්තටම ග්‍රේප්ස් වලින්. එතකොට මේ වර්මවුත් එක ඇත්තටම හදන්නේ වයිට් වයින් ග්‍රේප්ස් වලින්. එතකොට ඉතාලියේ තියෙන වයිට් හුඟක්ම ගන්න මේ ඉතාලියේ තියෙන වයිට් වයින් ග්‍රේප්ස්. ඒකින් බැලුවොත් එහෙම ටබියානෝ, ක්ලෙයාබ්ලොන්ක් කියන වයිට් වයින් ග්‍රේප්ස් වැරයිටි තමයි මේකට යොදාගන්නේ. හරි, අපි බලමු එතකොට මේ වර්මවුත් කියන එක කොහොමද හදන්නේ. මම කලින් කිව්වා වර්මවුත් කියන්නේ වයින් කැටගරි එකකට අයත් ඇල්කොහොලික් බෙවරේජ් එකක්. එතකොට මේ වර්මවුත් හදන්න ගන්නේ වයිට් වයින්. මේ වයිට් වයින් වර්ගේ හදන ක්‍රමයක් තියෙනවා. මේ වයිට් වයින් එක හදන්නේ ෂෝට් ඒජ් පීරියඩ් එකකට ගිහිල්ලා. මේගොල්ලෝ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ, මේක හදන කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේකේ ඇල්කොහොලික් ප්‍රසන්ටේජ් එක අඩු කරගන්න. ඊට පස්සේ තමයි මේගොල්ලෝ මේ බොටැනිකල්ස්, වෝම්වුඩ්, සිනමන්, ක්ලෝ වගේ දේවල් එකතු කරගන්න. ඊට පස්සේ තමයි මේගොල්ලෝ බ්‍රැන්ඩි කියන ඩිස්ටිලේට් වගේ ඩිස්ටිලේට් ඩ්‍රින්ක් එකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ තමයි මේ වර්මවුත් කියන ඩ්‍රින්ක් එක හැදෙන්නේ.
හැබැයි මෙතනදී පොඩි දෙයක් සඳහන් කරන්න ඕනේ ස්වීට් වර්මවුත් ගැන. මේ ස්වීට් වර්මවුත් කියන වචනේම තියෙනවා ස්වීට් කියලා. මෙතන ස්වීට් වෙන්න මේගොල්ලෝ දෙයක් යොදා ගන්නවා. ඒක තමයි sugar syrup. සමහරක් ආයතන නම් මම සමහර බ්‍රෑන්ඩ් වලදී මේගොල්ලෝ කැරමලයිස් sugar syrup එක තමයි මේ එකතු කරන්නේ. මේ එකතු කරගන්නේ අර shortage period එක. මම කිව්වා වයින් එක shortage period එකකින් තමයි මේගොල්ලෝ age කරගන්නේ. ඒ age කරාකට පස්සේ අර botanicals wormwood, cinnamon, clove ඒ වගේ දේවල් එකතු කරගෙන sugar syrup උත් මේකට එකතු කරගෙන තමයි ඊට පස්සේ තමයි බ්‍රැන්ඩි කියන දේ එකතු කරගෙන මෙන්න මේ ස්වීට් වර්මවුත් කියන එක හදන්නේ. වර්මවුත් වල ඇල්කොහොලික් පර්සන්ටේජ් එක ගත්තොත් 14 සිට 22ක් අතර මේ පර්සන්ටේජ් එකකට යනවා. තව පොඩි දෙයක් මම සඳහන් කරගෙන යන්න මේක තමයි මේ වර්මවුත් කියන ඩ්‍රින්ක් එක ඇත්තටම ස්පාඤ්ඤ ප්‍රසිද්ධ ඩ්‍රින්ක් එකක්. මේකට හේතුව තමයි මේගොල්ලෝ ලාහෝරා ඩෙල් වර්මවුත් කියන ෆෙස්ටිවල් එකක්. ඒ කියන්නේ මේක හැම වීකෙන්ඩ් එකම දවල් 12ත් දෙකත් අතර පවත්වනවා මේ ෆෙස්ටිවල් එක. ෆෙස්ටිවල් එකක් කියන්නේ මේගොල්ලෝ ගැදර් එකක් වගේ ෆැමිලි ගැදර් එකක් වගේ තමයි සමහර. හැබැයි මේක වර්මවුත් ඒ කියන්නේ වර්මවුත් ඩ්‍රින්ක් එක. ඒ වෙලාවට ඒගොල්ලෝ ඩ්‍රින්ක් එකක් විදියට ගන්නේ වර්මවුත්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක කෑම ಜಾති මේ හැමදේම මේ වර්මවුත් ඩ්‍රින්ක් එකක් වර්මවුත් කියන ඩ්‍රින්ක් ඇල්කොහොලික් බෙවරේජ් එකත් එක්ක යූස් කරනවා. ඔන්න ওই විදියට තමයි මගේ වර්මවුත් ගැන නොලෙජ් එක මම රිසර්ච් කරලා දැනගත්ත දේවල් ඕගොල්ලොත් එක්ක බෙදාගත්තේ ෂෙයා කරගත්තේ. ඉතින් මොනවා හරි ওই දේවල් වලින් අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න, මට කමෙන්ට්ස් කරන්න, මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න. මට පුළුවන් විදියට මම ඒ දේවල් වලට ආන්සර් කරන්න. ඉතින් එහෙනම් ඊළඟ පාර හම්බ වෙනකන් ඊළඟ පාර විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ඊළඟ පාර මම එන්නේ මගේම සිග්නේචර් කොක්ටේල් එකක් කොහොමද හදන්නේ කියලා ඕගොල්ලොත් එක්ක බෙදා හදාගන්න. එහෙනම් ඊළඟ පාර හම්බ වෙනකන් සුබ දවසක්.